ඉතින් සුබ දවසක් වේවා කියලා ඔයාලව අදත් travel with Malribo YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ තවත් ලස්සන දියැලක් බලන්න. ඉතින් පොඩ්ඩක් ඉන්න මම ඔයාලට දියැල පෙන්නන්නම්. ඉතින් මේ මුලින්ම ඔයාලව සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ආවේ පදිවැලල්ලේ ආන්දාවෙල කියන ගමේ තියෙන ලස්සන දියැලක් පෙන්නන්න. ඉතින් මේ දියැල්ල තියෙන්නේ වැඩි දුරක නෙමෙයි පාරේ අයිනෙමයි තියෙන්නේ. ඉතින් මේ දියැල්ලට ඉතින් මම පෙන්නන්නම්කෝ දියැල්ල. මේ බලන්න මෙන්න දියැල්ල. පේනවද නැහැ? මේ තියෙන්නේ ආන්දාවෙල ගමේ ආන්දාවෙල ඇල්ල. ඉතින් මේකට ආන්දාවෙල ඇල්ල කියන නම දාන්න ප්‍රධානම හේතුවක් තියෙනවා, කාරණාවක් තියෙනවා. වලගම්බා රජතුමාගේ කාලේ ඉතින් මේ ගමේ වලගම්බා රජතුමා මේ ඉන්නකොට මේ හරියින් යද්දී මේ ඇලගාවෙන් ආන්දෙක් අල්ලගෙන තියෙනවා. ඉතින් ඒ ආන්දව අල්ලගෙන ආන්දගේ කන්දේ පැත්තට රජතුමාගේ ඒ ආභරණ දෙක දාලා ආන්දා මේ ඇනට දාපු නිසා ආන්දාවෙල ඇල්ල හැදුනා කියලා ගම්මුන්ගේ කතාව තියෙන්නේ. ඉතින් ඒ කෙසේ වෙතත් බලන්න මේ දියැල්ල මාරම ලස්සනක් තියෙන හොඳ අදි මම හිතන්නේ අදි 100ක් උඩ ඉඳලා තමයි මේ දියැල්ල කඩාගෙන යටින්නේ පල්ලෙහාට. ඉතින් බලමු අපි ළඟටම ගිහිල්ලා මේ දියැල්ල කොයි වගේද කියලා. ඉතින් බලන්නකො කොහොමද? හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ආන්දාගේ කන් පෙති දෙකට කරාමු දෙකක් දාලා මේ ඇල්ලට දාපු ඇල්ල ආන්දාවෙල ඇල්ල. අර හැම ගල් පර්වතයකින්ම වතුර වැටෙනවා පල්ලෙහාට. ඉතින් ඒක තමයි මේ ලස්සන. බලන්න දෙන්න තිබි වගේ වතුර වැටෙනවා. ඉතින් මේ පැත්තේ තියෙන විශේෂත්වයක් තමයි හැම ඇල්ලක් ගාවම මෙන්න මේ වගේ මිනිස්සුන්ට නාන්න පොදු නාන ස්ථානයක් හදලා තියෙනවා. ඉතින් මේ පැත්තේ ගැහැණු අයට, එහා පැත්තේ පිරිමි අයටත් නාන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් ඇල්ලෙන් එන වතුර ඒ විදිහටම හදලා තියෙනවා. මේ පේන්නේ ඔයාලට මේ පැත්තේ ගැහැණු අයටත් මේ පැත්තේ පිරිමි අයටත් නාන්න හදපු ආන්දාවල ඇල්ල ගාව තියෙන නාන ස්ථානය. ඉතින් එහෙනම් ඉතින් යාළුවනේ වැඩි කතා කරන්නේ අපි එහෙනම් තවත් මේ වගේ ලස්සන දියැලකින් අපි හමු වෙමු. එතකන් ඔයාලා travel with Malribo YouTube channel එකත් එක්ක වැඩි සිටින්න මාව subscribe කරන්න. ඒ වගේ මගේ page එකක් තියෙනවා travel with Malribo කියලා page එක. ඉතින් ඒකත් follow කරලා තියන්න. ඉතින් මේ වගේ වීඩියෝ තවත් ඔයාලට බලා ගන්න පුළුවන් එකෙන්. එහෙනම් ජය වේවා. අපි තවත් දවසකින් හමු වෙමු.